සුබ දවසක් සියලු දෙනාට. කාලෙකින් තමයි අපි YouTube එකේ අලුත් වීඩියෝ එකක් SNS අපේ channel එකේ දාන්නේ. TS එකේ අලුත් NTS වලට select වෙච්ච ළමයිට ඔබ සියලු දෙනාටම සුබ ප්‍රාර්ථනා කරනවා. ඒකමගේ වගේම සුබ පතනවා සියලු දෙනාටම. ඉතින් අද අපි කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ NTS එකට select වුණාට පස්සේ දැන් ඔයාගේ අභිමතාර්ථය කියන්නේ ඔයාගේ අරමුණු මොනවද වෙන්න ඕනේ? ඒවා කොහොමද කරන්නේ? සරලව විසඳගන්නේ කොහොමද? ඒ වගේම මින් ඉදිරියට කරදරයක් බාධාවක් නැතුව නොදන්නා මගක යනවට වඩා ඒවා දැනගෙන යන්නේ කොහොමද කියලා තමයි අද අපි ඔයාලට මේ ගයිඩ් එක ලබා දෙන්නේ. අපේ මේ පිළිබඳව කලින් වීඩියෝ වල සඳහන් කරලා තියෙනවා. නමුත් අද ඒ ගැන විශේෂයෙන්ම ඔයාලා වෙනුවෙන්ම ඒ ගැන අපි සඳහන් කරනවා. මුලින්ම NTS එකට සිලෙක්ට් වුණාට පස්සේ ඔයා මුලින්ම දැනගන්න ඕනේ ඔයා කොයි NTS එකකටද සිලෙක්ට් වුනේ කියලා. ඒ මොකද දන්නවද? ඔයාලට ගෙදර ඉඳන් යන්න පුළුවන්ද? නැත්නම් මේ හොස්ටල් එකේ නවතින්න වෙනවද? නැත්නම් මේ බෝඩින් එක නවතින්න වෙනවද කියන්නේ. බොහෝ වෙලාවට ඔයාගේ නිවස අයිති දිස්ත්‍රික්කයේ හෝ ඒ අවට NTS එකක් තමයි ගොඩක් වෙලාවට ඔයාට ලැබෙන්නේ. එහෙම නොලැබුණු කෙනෙක් ඉන්නවනම් අපි කියමු නුවර කෙනෙකුට වවුනියම් NTS එක වගේ සිලෙක්ට් වුණොත් යම් කිසි අභියාචනයක් ඉදිරිපත් කළා සෞඛ්‍ය අමාත්‍යාංශයට අභියාචනයක් ඉදිරිපත් කරලා පුළුවන්කම තියෙනවා NTS එක වෙන ළඟ NTS එකකට මාරු කරගන්න. හැබැයි ඒක 100%ක්ම තහවුරු කරගන්න බෑ. මොකද ඔබට ලැබිච්ච එකට යන්න ඕනේ කියලා තමයි ඔබට සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් ලබා දෙන ලිපියේ තියෙන්නේ. නමුත් ඔබට උත්සාහයක් ගන්න පුළුවන්. ඔබ NTS එක ගොඩක් දුර නම් ඔබට සෞඛ්‍ය අමාත්‍යාංශයට සෞඛ්‍ය ලේකම් හරහා අභියාචනයක් ඉදිරිපත් කිරීමෙන් යම් කිසි සහනයක් ලබා ගන්න අවස්ථාවක් තියෙනවා. හැබැයි මේක 100%ක් නෙවෙයි අපි කලින් සඳහන් කළා වගේ. අනිත් එක තමයි ඔයා NTS සිලෙක්ට් වුණාට පස්සේ ඔයා ගෙදර ඉඳන් යනවද, හොස්ටල් එක නවතිනවද, බෝඩින් එක නවතිනවද කියන එක ගැන අවධානය යොමු වෙන්න ඕනේ. ඔයාට උපරිම කිලෝමීටර් 20ක් වගේ ඇතුළත තියෙනවනම් ඔයා නිවසේ ඉඳන් යන්නේ එක ඔයාට ප්‍රශ්නයක් නෑ. ඔයාගේ මොකද ඉදිරි ගැන හිතලා අපි කියමු ඔයාගේ අධ්‍යාපනයේ කටයුතු කරගෙන යනකොට ඒ වගේම ඔයා ඒ ළඟම ශික්ෂණ රෝහලට ක්ලිනිකල් එක්ස්පීරියන්ස් ඒ කියන්නේ රෝහලේ සාත්තුව සම්බන්ධව ඉගෙන ගන්න යනකොට ඔයාට ළඟ ඉඳන් යන එක තමයි ගොඩාක් හොඳ. අපි කියමු ඔයා කිලෝමීටර් 40 50 ඊට වඩා එහා දුර ඉන්නවනම් ඔයා හොඳම එක්ක හොස්ටල් හෝ ළඟ බෝඩින් එකක් ලබා ගන්න එක තමයි ඔයා ගන්න එක තමයි ගොඩාක් හොඳ. මොකද අපි අත්දැකීමෙන් කියන්නේ ඔයා ගොඩාක් දුර අපි කියමු කිලෝමීටර් 50ක් විතර දුර ඉඳන් NTS එන්න වෙනවනම් ඔයාට ගොඩාක් පාන්දර ඉඳන් එන්න ඕනේ. එතකොට ඔයාගේ අධ්‍යාපනයේ යොමු කරන්න මේකට මේ කෝස් එකට යොමු කරන්න තියෙන අවස්ථාව ඔයාට කාලේ හොඳම වෙලාව ඔයාට නැති වෙනවා. මොකද අපි කියමු ඔයා උදේ 4ට 3ට නැගිටලා 4 වෙනකොට බස් එකට ඇවිල්ලා එනවනම් මොකද 7 වෙනකොට NTS වලට එන්න ඕනේ. 6 4 එන්න ඕනේ NTS වලට. එහෙම එනවනම් ඔයා 3ට නැගිටලා 4ටවත් එනවනම් ඔයාට සමහරට පාඩම් කරන තියෙන වෙලාව යම්කිසි අධ්‍යයනයක නියැලෙන්න තියෙන වෙලාව තමයි නැති වෙන්නේ. අපි කියමු ඊටම ළඟ බෝඩින් එකක ඉඳන් එනවනම් විනාඩි 10න් විතර NTS එක ළඟ එනවනම් ඔයාට උදේ 5ට නැගිටලා 4ට නැගිටලා ඒ කාලේ ඔයාගේ මේ කෝස් එක වෙනුවෙන් ඔයාගේ අනාගතය වෙනුවෙන් යොමු කරගන්න පුළුවන්. අරකින් වෙන්නේ ඔයා ගොඩාක් දුර බැහැර ඉඳන් එනවනම් ඔයාගේ නිදිමත හැදෙන ඇවිල්ලා ඒ කෝස් එක කරගන්න වෙන්නෙත් නෑ. ඒ වගේම හවස ඔයාට ඒතර 4ට ඉවර වෙන්නේ NTS එක. සමහරට වෝඩ් ගිහිල්ලා එනකොට 4:00 5 විතර වෙන්න පුළුවන්. ඒතර ඔයාට නිවසට යනකොට රෑ 9 විතර වෙන්න පුළුවන්. එතකොට රෑ 8 9 විතර වෙන්න පුළුවන්. එතකොට ඒකෙන් වෙන්නේ ඔයාට අධ්‍යාපනය කරගෙන යන්න. මොකද මේකේ ගෙදර ගිහිල්ලා බෝඩිමට ගිහිල්ලා කරන්න දේවල් ගොඩාක් අධ්‍යයනයක් තියෙනවා. මොකද මේක නිකන් A level වගේ දෙයක්ුත් නෙමෙයි, පොඩි වෘත්තීය පුහුණුවකුත් නෙමෙයි. මොකද මේක තමන් අධ්‍යයනය කරන්න ඕන. තමන් ලබා ගන්න අධ්‍යයනයෙන් මතින් එන දැනුම තමයි තමන් වෙනස් වෙන්නේ. ඒ කියන්නේ නර්ස් කෙනෙක්ගෙන් නර්ස් කෙනෙක්ට වෙනස් හැකියාවක් දැනුමක් තමයි තියෙන්නේ. මොකද ඒක තමන් ග්‍රහණය කරගන්න ආකාරයට තමයි තමන්ට දැනුම පිහිටන්නේ. ඊළඟට අපි කියමු හොස්ටල් එකක් හරි බෝඩිමක් හරි තෝරගන්න ඕන. ඔයාට ඒ දෙකෙන් වඩාත් හොඳ අපි කියමු NTS එකෙන් ඔයාට ඉන්නම කියනවා හොස්ටල් වලට. එහෙනම් ඔයාට ඉන්න ඕනේ. හැබැයි ඔයාට තෝරා ගැනීමක් දෙනවා නම් ඔයා වඩාත් හොඳයි හොඳ බෝඩිමක්. ආහාර ලේසියෙන් ලබා ගන්න පුළුවන්. ඒ වගේම හොඳ වටපිටාවක්, හොඳට සුව පහසු නිදල් ලබා ගන්න. ඒ වගේම NTS එකට වඩා ළඟ ඒ වගේ බෝඩිමක් තියෙනවා නම් හොස්ටල් එකකට වඩා. මොකද හොස්ටල් එකේ හිටියොත් යම්කිසි නීති මාලාවක් තියෙනවා. ඔයාට ඒ සමහරට ඔයා පාඩම් කරන පාන්දර නම් ඒතර ඔයාට ලයිට් දාගෙන පාඩම් කරන්න බෑ. හොස්ටල් එකේ ළමයි ගොඩක් ඉන්නවා. ඔයා ගොඩක් කළා රෑ පාඩම් කරන කෙනෙක් නම් ඒතකොට ඔයාට ගොඩක් කළා හැරලා ඉන්න බැරි වෙනවා. පාන්දර නැගිටින්න බැරි වෙනවා. ඒ වගේ අවස්ථා තියෙනවා. ඒ වගේම සමහර දේවල් වලින් ඔයාගේ සමහර නිදහස්
මොකද වැඩි හිටියෙක් විදිහට මෙතෙන්ට යන්නේ. එතකොට ඔයාලට අවශ්‍ය දේවල් කරන්න, ඔයාලට මේ අධ්‍යාපනය වෙනුවෙන් ඔයාගේ හොඳ පැත්තට ජීවිතේ හොඳ පැත්තට ගොඩනගා ගන්න සමහර දේවල් එහෙම වෙන්න පුළුවන්. මොකද අනවශ්‍ය නීති රීති හරහා නර්ස් කෙනෙක් හදනට වැඩිය හොඳ තමන්ටම තමන්ම හිතලා තමන්ම හොඳ නර්ස් කෙනෙක් වෙනවා තමන්ම ස්වයං අධිෂ්ඨානයකින් යන එක තමයි ගොඩක් හොඳ. අනිත් වැදගත්ම දේ තමයි ඔයා යනකොට NTS එකේ උගන්වන්නේ මොනවද, කරන්නේ මොනවද, කොච්චර ඉගෙන ගන්න තියෙනවද ඒ වගේ. අපි කලින් වීඩියෝ වල සඳහන් කරලා තියෙනවා මේක. අපේ කලින් වීඩියෝ බලන්න මේකේ සිලබස් එක මොකද්ද, මේකේ උගන්වන්නේ මොන සබ්ජෙක්ට්ද, ඔයාලට ඉගෙන ගන්න වෙන්නේ මොනවද කියලා අපි කලින් වීඩියෝ වල සඳහන් කරලා තියෙනවා. ඉතින් ඔයාලට දැන් NTS එක පටන් ගන්න ඉන්නවනම් දැන් ඉඳලම මොන වගේ පේපර දෙන්නේ, ෆස්ට් එකට මොනවද දෙන්නේ. ඉතින් ඒ වගේ දේවල් ගැන දැනුමක් ලබා ගන්න තියාගන්න එක හොඳයි. ඉතින් ඒ සඳහා අපේ පොත් කීපයක් තියෙනවා. ඔයාලට ඒවා මිලදී ගන්න පුළුවන්. මොකද ඉතිහාසය මොකද්ද? මේ හෙදකම ඇති වුණේ ඒක මොකද ඔයාලගේ සිලබස් එකේ තියෙන. ඒ වගේ පොත් කීපයක් අපි ළඟ තියෙනවා. ඒ පොත් අපේ ඩිස්ක්‍රිප්ෂන් එකේ දාන්නම්. ඒ පිළිබඳ විස්තර ඔයාලට ඒවත් ගෙන්න ගන්න පුළුවන්. ඒ වගේ තමයි නර්ස් ඩයරියක් අපි නිර්මාණය කරලා තියෙන අපේ සීනියර් සහෝදරේ. ඉතින් ඒකෙත් ඔයාලට NTS කාලේ ඉඳන් ඔයා NTS එකට බැඳිච්ච දවසේ ඉඳන් ඔයා සිලෙක්ට් වෙච්ච දවසේ ඉඳන් ලියන්න තියෙනවා. මොකද අවුරුදු 35ක් යනකම් ඔයාගේ හෙද ජීවිතේ මේකේ ලියන්න පුළුවන් ඩියුටි. ඊට පස්සේ කාලේ රාජකාරී ලියන්න පුළුවන්. NTS වලින් ගත්ත මුදල් වල ප්‍රමාණය. මොකද NTS වලින් ගත්ත මුදල් වල ප්‍රමාණ වටින්නේ ඔයා ඒවා ලියලා තියලා තිබ්බොත්. මොකද යම් කිසි කාලයක අපි කියමු හෙද වෘත්තියෙන් අයින් වෙනවා නම් අපි කියමු යම් ඔයාගේ බොන්ඩ් එක අවුරුදු 10කට කලින් ඔයා අයින් වෙනවා නම් ඔයාට ගෙවන්න ඕන මුදල ගැන තීරණය කරගන්න අර ගෙවීමේ දේවල් ලිඛිතව තියාගෙන ඉන්න එකේ වටිනාකමක් තියෙනවා. ඉතින් අර පොත හදලා තියෙනවා NTS එකට ගිහපු පළවෙනි දවසේ ඉඳන් ඔයා මේ හෙද වෘත්තියෙන් විශ්‍රාම ගන්න දවස වෙනකම් ඔයාගේ සියලුම දේවල් ඔයා ඩිග්‍රී කරන එක ඒක පිළිබඳ ලබාගත් දේවල් ඒ වගේම ඔයාගේ වැටුප් විස්තර සියලු දේවල් මේකේ දාන NTS එකේ වැටුප් විස්තර පවා මේකේ දාන්න පුළුවන්. ඉතින් ඒ පොතත් අනිවාර්යෙන් ළඟ තියාගන්න ඕනේ. ඒ ගැන අපේ ඩිස්ක්‍රිප්ෂන් එකේ විස්තර දාලා තියෙනවා. අනිත් වැදගත්ම දේ තමයි ඔයා මේ නර්සින් කෝස් එක කරනවා නම් ඔයා බාහිර දෙයක් යම් කිසි ආසාවට කරන දෙයක් අපිට මියුසික් වෙන්න පුළුවන්, පොතපත සම්බන්ධ දේවල් වෙන්න පුළුවන්. ඔයා ඒකත් අනිවාර්යෙන් කරගෙන යන්න. මොකද නර්ස් කෙනෙක් හදුනට පස්සේ බාහිර දේවල් නැහැ කියන්නේ එයා නිකන් වෘතිය විතරයි දන්නේ. කිසි දෙයක් නොදැනින්න පුළුවන්. ඉතින් ඔයා කරන චිත්‍රපටියක් බලන එක වෙන්න පුළුවන්, සින්දුවක් රස විඳින එක වෙන්න පුළුවන්. ඒ වගේ දේවල් ඔයා බැලන්ස් කරගෙන යන්න, ඒවත් කරගන්න. මේකට වැඩි ප්‍රමාණයක් ඔයා ජීවිතේ එදිනදා ජීවිතේදී ලබා දෙන්න මේ කෝස් එකට. අනිත් දේවලුත් අනිවාර්යෙන් කරගෙන යන්න. නැත්නම් ඔයාගේ ජීවිතේ බැලන්ස් වෙන්න. අර මේක විතරක් කරලා තිබ්බොත් ඔයාට කවදා හරි දවසක අනේ මං මේකත් කරගන්න තිබ්බනේ NTS කාලේ කියන එක නැති වෙයි. මේ සඳහන් කරන අපි වෙනත් පාඨමාලා වෘත්තීය පුහුණු ඒව නෙවෙයි, ඩිප්ලෝමා ඩිග්‍රී නෙවෙයි, ආස කරන දෙයක් ඔයාට සමහරට ඵලදායී වෙන වගේ දෙයක් ලේසියෙන් කරගන්න. මේකට කරදරයක් නොවන දෙයක් ගැන මේ අපි සඳහන් කරන්නේ. අනිත් එක තමයි ඔයා දන්නවා මේ වෙනකොට NTS එකට ගියාට පස්සේ ඔයාට රුපියල් 60000කට ආසන්න මුදල මාසෙකට හම්බ වෙනවා. ඉතින් මේ මුදල ඔයා මැනේජ් කරගන්න, ඔයා ආර්ථික වශයෙන් වගේ දෙමාපියන් මොන තත්ත්වයක හිටියත් ඔයා මැනේජ් කරගන්න. ඔයාගේ එදිනෙදා පොත්පත් ගන්න දේවල් වලට, ඒ වගේ ට්‍රාන්ස්පෝර්ට් දේවල් වලට, අවශ්‍ය දේවල් ගන්න දේවල් වලට ඔයා මේක ආයෝජනය කරලා තියාගන්න. මොකද ඒ සල්ලි ආයෝජනය කරලා තියාගන්න අනාගතයටත් ආයෝජනය කරගන්න. මොකද සමහර දේවල් වලදී ඔයාට මේක අනිවාර්යෙන් ඕන වෙනවා. ඔයාගේ නිවසට වියදම් කරන්න වෙන කෙනෙක් නෝගේ අම්මා තාත්තගේ ආර්ථික තත්ත්වය අඩු නම් ඒ නට කමන්නේ මේ ඒකටත් අනිවාර්යෙන් වියදම් කරන්න. මොකද NTS එකේ ඉන්න ගමන් තමන්ගේ නංගිලා මල්ලිලාට පවා උගන්වපු ඉතාම ශ්‍රේෂ්ඨ සිස්ටර්ස්ලා, නර්ස්ලා අපේ ජීවිතේ හම්බෙලා දිනවා. ඉතින් ඒකත් ඔයාලට වටිනවා. ඒකත් අපි ඒකයි කිව්වේ. මොකද සාමාන්‍ය රස්සාවක් කරනවට වඩා මේ NTS ඉගෙන ගන්නකොටම රුපියල් 60000ක් ලබා දෙන එක ඇත්තටම වටිනවා. ඉතින් හැකියාවක් තියෙන කෙනෙක්ට පුළුවන් මේක අනාගත ආයෝජනයක් විදිහට ඒකේ යම් කිසි මුදලක් ඉදිරි කරගෙන ඉස්සරහට යන්න. ඒ වගේම ඔයා පොතක් ගන්නවා නම් ඒ වගේ දෙයක් ගන්න නම් කවදාවත් අපත යන දෙයක් හිතන්න එපා. ඔයාලට හෙද වෘත්තියෙන් අයින් වෙන දවසට මොකද ඔයාලට EB exam කියලා දේවල් තියෙනවා. ඒ වගේම වෘත්තියේ සමහර විභාග තියෙනවා. ඒවට මේ පොත් ගන්න පොත්පත් අනිවාර්යෙන් ඔයාලට එදාටත් NTS එකට විතර නෙවෙයි එදාටත් අවශ්‍ය වෙනවා. ඉතින් ඒවට කරන ආයෝජනයක් ඉදිරියට තියාගන්න. එක්සිබිෂන් එකක් තියෙනවා නම් අනිවාර්යයෙන් යන්න. ඔය NTS එකේ ඉන්න ළමෙක් නම් අපි කියමු කොළඹ වට ඉන්න කෙනෙක් නම් සැප්තැම්බර් මාසේ තියෙන BMICC එකේ ඉන්න බුක් ෆෙයාර් එකට යන්න. ඒ වගේ වෙන බුක් ෂොප් තියෙනවා නම් කුරුණෑගල නුවර ඒ වගේ වන්දනාපුර ඒ වගේ බුක් ෂොප් වලට ගිහලා නර්සිං වලට අදාළව ආස කරන ඔයා දැන් NTS එකට ගියාට පස්සේ කාලයක් යනකොට තේරෙනවා මේවා අධ්‍යයනය කරන්න. ඒතකොට ඔයාලට මේ ගැන සබ්ජෙක්ට් එක ගැන මේ රෝග ගැන, වෘතිය ගැන අඩි ආසාවක් වෙන. ඔයාලට මේකට ආසාවෙන් කරන්න පුළුවන්. ඒ සම්බන්ධ චිත්‍රපට තියෙනවා, TV සීරීස් තියෙනවා, ඒ වගේ තියෙන දේවලුත් ඒ සම්බන්ධ මෙඩිකල් සම්බන්ධ ඒ වගේ තියෙන දේවල් හොයලා අධ්‍යයනය කරන්න. එතකොට මේක තවත් ඔයාලට ඉන්ටරෙස්ට් වෙනවා. නැත්නම්
ඔයාට මේක කරදරයක් නිකන් ස්ට්‍රෙස් එකක් බවට පත් වෙනවා. ඉතින් ඒව ගැන ඔයා මේ සම්බන්ධව අවධානය යොමු කරන්න. ඉතින් NTS එක වෙන දේවල් ගැන ෆස්ට් ඉයර් එක, සෙකන්ඩ් ඉයර්, තර්ඩ් ඉයර් ගැන කීයටද පටන් ගන්න. ඒ වගේ දේවල් ගැන අපි කලින් වීඩියෝ එකක් සඳහන් කරලා තිනවා. ඉතින් මේක පොඩි සටහනක් විතරයි අපි ඔයාලට කියලා දුන්නේ. ඉතින් මේ සම්බන්ධව තවත් ඔයාලට ගැටලු තියෙනවා නම් අපිට කමෙන්ට් සෙක්ෂන් එකේ දාන්න. යම් කිසි දෙයක් ඔයාලට දැනගන්න තියෙනවා, ආස දෙයක් තියෙනවා නම් දැනගන්න. අපි ඒකට වීඩියෝ එකක් කරාම උත්තර ලබා දෙන්න. අනිවාර්යෙන් උපරිම සතියක් වගේ ඇතුළත මේ වීඩියෝ එක රිලීස් වෙන දවසේ ඉඳන් සතියක් වගේ ඇතුළත ඊළඟ වීඩියෝ එකේදී මේකේ තොරතුරු දාන්න. ඒ සම්බන්ධව ඔයාලට තව දැනගන්න පුළුවන්. ඉතින් ඔයාලට අවශ්‍ය සම්කිසි පොත් තියෙනවා නම් ඒ වගේම අර මුලින් කිව්වා වගේ මේ සබ්ජෙක්ට් එකේ සිලබස් එක. කියන්නේ අපි කියන ප්‍රධාන දේ තමයි නර්සින් තමයි ප්‍රධානම උගන්වන්නේ. ඉතින් ඒකේ සම්බන්ධ සම්පූර්ණ සිලබස් එක සම්බන්ධ පොතක් අපි ළඟ තියෙනවා නර්සින් මැනුවල් කියලා. ඉතින් ඒකත් ලබා ගන්න පුළුවන්. ඒ සියලුම පොත්වල අවශ්‍ය විස්තර, ෆස්ට් ඉයර් එකට අවශ්‍ය පොත්වල විස්තර අපි මේ පහළ ඩිස්ක්‍රිප්ෂන් එකේ දාලා තියෙනවා. මිල ගන්නමුත් එක්ක අපිට කතා කරන්න, WhatsApp කරන්න. එකවර මිල දී ගැනීමේදී ඩිස්කවුන්ට් එකක් ලබා ගන්නත් පුළුවන්. ඉතින් සියලු දෙනාටම සුබ දවසක්. ඊළඟ වීඩියෝ එකකින් හම්බෙමු.